චූටි රොබෝගේ ලොක්කු හදවත. රොබෝ කෙනෙක්ට හදවතක් තියෙනවා කියලා පුංචි ඔයාලා විශ්වාස කරනවද? මේ කතාව අන්තිම වෙනකල් බලන්නකෝ. මේ රොබෝ කරන හොද වැඩේ මොකක්ද කියලා ඔයාලා කමෙන්ට් එකකින් කියන්න. එකමත් එක කාලෙක ලස්සන ගස් මල් සුවඳින් පිරුණු ලස්සන වනාන්තරයක චූටි රොබෝ කෙනෙක් ජීවත් වුණා. ඔහු සාමාන්‍ය රොබෝ කෙනෙක් නෙවෙයි. ඔහුට නිල් පාට ලස්සන ඇස් දෙකක් තිබුණා. සහ ඔහුව යකඩ වලින් හදලා තිබ්බත් ඔහු ඊටමත් හොඳ කෙනෙක් වුණා. එයා ගොඩක් දේවල් හොද්දට හිතලා බලලා වැඩ කරන්න පුරුදු වෙලා හිටියා. ඔහු කාට හරි උදව් කළාම ඔහු ගොඩක් සතුටු වුණා. චූටි රොබෝ වනාන්තරයේ සත්තුන්ට උදව් කරන එකට ගොඩක් කැමති වුණා. කොළ වැටුනාම එකතු කරනවා, කුඩා සත්තුන්ට ගෙවල් හදලා දෙනවා, මල් වලට වතුර දානවා. එක උදෑසනක හිරුවෙලිය ලස්සනට පතිත වෙද්දී රොබෝට අමුතු හඬක් ඇහුණා. චි චි චි. ඒ කවුද? කියලා රොබෝ හිමින්ම හඬ එන දිහාවට ගියා. බිම කුඩා කුරුල්ලෙක් ඉඳගෙන අඬමින් හිටියා. ඔහුගේ එක පියාපත තුවාල වෙලා තිබුණා. "ඔයාට මොකද උනේ?" කියලා රොබෝ ඇහුවා. "මම ඉහළ ගහකින් වැටුණා. දැම්මට පියා බන්න බැහැ." කියලා කුරුල්ල දුකින් කිව්වා. චූටි රොබෝගේ හදවත රෝස පාටින් දිලිසුණා. "බය වෙන්න එපා. අපි එකට උත්සාහ කරමු." රොබෝ මෘදු කොළ, ලස්සන මල් පෙටි එකතු කළා. ඔහු තමන්ගේ කුඩා උපකරණ පෙට්ටියත් ගෙනාවා. ඒ වයින් මෘදු පටියක් හදලා කුරුල්ලගේ පියාපත සනීප වෙන්න බැඳලා දුන්නා. "දැන් ටික දවසක් විවේක ගන්න" කියලා රොබෝ hina වෙමින් කිව්වා. දින ගණනාවක් රොබෝ කුරුල්ලාට ආහාර ගෙනාවා, වතුර ගෙනාවා, ගීත ගායනා කරලා මේ පුංචි කුරුල්ලව සතුටු කළා. වනාන්තරයේ තවත් සත්තුන්ටත් මේක දැනගන්න ලැබුණා. හාවා, අලි සහ කුරුල්ලෝ උදව් කරන්න ආවා. "මම අද උත්සාහ කරනවා" කියලා කුරුල්ලා ආසාවෙන් කිව්වා. ඔහු පියාපත් හිමින් දිග ඇරියා. එක වාරයක්, දෙවරක් මේ කුරුල්ලට පියා බන්න ටිකක් අමාරු වුණා. මොකද එයා ගොඩ කාලයක් පියාඹුවේ නැති නිසානේ. එතකොට මේ රොබෝ කුරුල්ලව අතින්ගෙන ඉහළට ඉස්සුවා. එවිට කුරුල්ල නැවට උත්සාහ කළා. ටික ටික ඉහළට ගියා. "මම පියා බනවා, මම පියා බනවා." සියලු සත්තු සතුටින් කෑ ගැහුවා. චූටි රොබෝ hina වුණා. ඔහුගේ හදවත තවත් දිලිසුණා. කුරුල්ල ඉහළින් කියලා, "ඔයාට මට පියා බන්න උදව් කළා. ඔයාට ලොකුම හදවතක් තියෙනවා. ඔයාලා ඔක්කොටම ස්තුතියි." ඒ දවසෙන් පස්සේ වනාන්තරයේ හැමෝම දැනගත්තේ චූටි රොබෝ ලෝහයෙන් තැනුවත් ඔහුගේ හදවත තමයි වනාන්තරයේ උණුසුම්ම දේ කියලා. ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහරින්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටූන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.